හොඳයි. බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත නිෂ්පාදනයක් ආයතනයක් විදිහට අපි රූසිලෝන් හඳුනගනිද්දී අපි අද දවසේදී අලුත් නිෂ්පාදනයක් පිළිබඳව ඔබට කතා කරන්න සූදානම් ඉන්නවා. මොකද හැමෝම ලස්සන වෙන්න කැමතියි කියෝ වගේම ජීවිතේ විවිධ අවස්ථාවන් තියෙනෝනේ අපිට එන නේද? ඉතින් මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයත් ඒ දවසේ ලස්සනට ඉන්න කැමැත්තෙන් ඉන්න නිසා රෝෂිකා මහත්මිය මම හිතන්නේ ඒ වෙනුවෙන් විශේෂ නිෂ්පාදනයක් අපි හඳුන්වා දීලා තියෙනවා. අපි මේ නිෂ්පාදනය ගැන කතා කරමු. ඔව්. අපි දන්නවා දැන් ඉදිරියට එන්නේ වෙඩින් කාලේ. මංගල අවස්ථාව වැඩියෙන් යෙදෙන කාලේ ඉතින් යුවතියෝ හරි ඉක්මනින් සුදු වෙන්න විශේෂයෙන් යාගේ ස්කින් එකේ තියෙන ගැටලු විසඳ ගන්න හරි කැමතියි. රූසිලෝන් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මේ වෙන විට ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් හැටියට මම දකින්නේ ජයනේ අපි හැම වෙලාවෙම health and beauty සෞඛ්‍ය සම්පන්න සුන්දරත්වයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒකත් එක්කලා පාරිභෝගිකයන් තුළ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. රූසිලෝන් නිෂ්පාදන අපිට හානිදායක නොවන නිෂ්පාදන හැටියට අපි අතටපත් වෙනවා කියන නිසා. ඒ නිසා ඒ අය දිගින් දිගටම දිනෙන් දින අපෙන් ඉල්ලීම් කරන්න පටන් ගත්තා ඉක්මනින් සුදු වෙන්න පුළුවන් ගුණාත්මක නිෂ්පාදනයක් ඒ අය වෙනුවෙන් දෙන්න. ඒ අනුව අපි අද අරන් ඇවිල්ලා තියෙනවා අපේ ග්ලූටතියෝන් ඩේ ක්‍රීම් එක, ඒකම ග්ලූටතියෝන් නයිට් ක්‍රීම් එක, ඒකත් එක්කම ග්ලූටතියෝන් බොඩි ක්‍රීම් එක, ගෝල්ඩන් ෆේස් වොෂ් එක වගේම ග්ලූටතියෝන් සීරම් එක කියන නිෂ්පාදන පෙළ සුදු වෙන්න කැමති ඉක්මනින් අපි පොඩක් ඔය නිෂ්පාදනයේ පෙන්නමු මේ කොයි වගේද කියලා. මොකද පාරිභෝගිකයන්ට හඳුන ගන්නත් අවස්ථාවක් තියෙන නිසා මේ බොඩි ක්‍රීම් එකද ෆේස් ක්‍රීම් එක. මේ මම පෙන්නන්නේ ඩේ ක්‍රීම් එක. ග්ලූටතියෝන් ඩේ ක්‍රීම් එක අපේ සියලුම ප්‍රොඩක්ට් මේ වර්ණයන ලේබල් එකෙන්ම තමයි එන්නේ ග්ලූටතියෝන් ප්‍රොඩක්ට් ටික පැහැදිලිව හඳුන ගන්න පුළුවන්. මම මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් මේ එක්කම කියන්නම්. ග්ලූටතියෝන්, ඇල්ෆා බියුටින්, කොජික් ඇසිඩ්, කොලජන්, විටමින් C කියන සුදු වෙන්නම ගුණාත්මක නිෂ්පාදන හැටියට රූපලාවන්‍ය ශාස්ත්‍රයේ හඳුන්වා දෙන ගුණාත්මක නිෂ්පාදන කාණ්ඩයක් එක්ක තමයි මේ නිෂ්පාදන පෙළ ඔබ හමුවට එන්නේ. දැන් ඕනම නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතට පත්වෙදී සහ පාරිභෝගිකයන් මිලදී ගනිද්දී රෝෂිකා මහත්මිය මේකේ තියෙන ගුණාත්මක භාවය ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවානේ. මොකද ඉක්මනින් සුදුවෙන් නිෂ්පාදන ගොඩක් තිබ්බත් අර ඔබ කිව්වා වගේ ගුණාත්මක බව තියෙනුනේ. එතකොට මොන වගේ අන්තර්ගතයක්ද මේ නිෂ්පාදනවල තියෙන්නේ? සුදු වෙනවා කිව්වහම ගොඩක් පාරිභෝගිකයෝ දැන් බයයි. ඒකට හේතුව තමයි වෙළඳපොලේ තියෙන සුදු වෙන්න තියෙන ගොඩක් දේවල් තුල බ්ලීචින් අන්තර්ගතයි කියන එක බොහෝ පාරිභෝගිකයෝ දැන් දැනුවත්. අපි දන්නා බ්ලීචින් ආසාදනයක් තුල ලොකු හානිදායක තත්ත්වයක් එනවා දීර්ඝකාලීන වශයෙන් හැමට. නමුත් දැන් මෙතන ඉන්ග්‍රීඩියන්ට්ස් වලදී එහෙම දෙයක් වෙන්නේ අපි සුදු වෙන බ්ලීචින් ක්‍රීම් වල මර්කරි, ස්ටෙරොයිඩ් වගේ සැර කෙමිකල් බැරලෝහ අන්තර්ගත නිසා තමයි දීර්ඝකාලීන හානි සිදු වෙන්නේ. මම කිව්වා ඉන්ග්‍රීඩියන්ට්ස් වල ගත්තොත් ග්ලූටතියෝන් කියලා කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. එනතන ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. එතකොට මේක හැම සුදු වීම සමග අපි දන්නා ග්ලූටතියෝන් මිනිස් ශරීරයේ ශාකවල සතුන් තුල ස්වභාවිකව නිෂ්පාදනය වෙන දෙයක්. එතකොට මේ සුදු වීම කියන දේ ග්ලූටතියෝන් වල ක්‍රියාකාරීත්වය උඩ සිදුවන සුදු වීමක් සිද්ධ වෙන්නේ මෙතනදී. ග්ලූටතියෝන් ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 3ක සංඝටකයක් හැටියට තමයි නිෂ්පාදනය වෙන්නේ. ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වුණත් නිෂ්පාදනය වෙන්නේ ඒ විදිහට ග්ලූටමික්, ග්ලයිසින්, සිස්ටීන් කියන ඇමයිනෝ අම්ල 3. අපි දන්නවා ඇමයිනෝ අම්ල ශරීරයට අත්‍යවශ්‍යයි. මෙන්න මේ කියන ඇමයිනෝ අම්ල 3 තුල තමයි ග්ලූටතියෝන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ප්‍රෝටීන් සංඝටකයක්. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 3ක් එක්කලා එන ප්‍රෝටීන් සංඝටකයක් හැටියට තමයි මට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි ඉතින් ප්‍රබල ඔක්සිකාරකයක් කිව්වහම මේ තුල සුදු වීම පමණක්ම නොවේ. ප්‍රතිශක්තිකරණය ඉහළ නැන්වීම, ඒත් අපේ සංදිවල ක්‍රියාකාරීත්වය, කෙනෙක්ගේ වයසට යෑමේ පෙනුම අවම කරලා පෙන්වන්න පුළුවන් ගුණාත්මක භාවය කියන සියල්ල සිද්ධ වෙන ගුණාත්මක නිෂ්පාදනය. ඒක කොජික් ඇසිඩ් ගැන කතා කරොත් කොජික් ඇසිඩ් කියලා කියන්නේ ස්වභාවිකවම නිෂ්පාදනය වන ඔය වයින් වගේ දේවල් නිෂ්පාදනය කරද්දී එන අතුරු ඵලයක්. මේක එතකොට සම්පූර්ණ ස්වභාවිකයි. විශේෂයෙන් ජපානයේ වගේ රටවල් වල ආහාර සඳහා කොජික් ඇසිඩ් යොදා ගන්නවා. මොකද ඒ අය විශ්වාස කරනවා රුවාලංකරණයේදී මේක රුවාලංකරණයට විශාල වශයෙන් පිටුවහල් වෙන
හොඳ ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් හැටියට. ඇල්ෆා බියුටින් කියලා කියන්නේ විශේෂයෙන් පළතුරු සාරය, බෙරීස් වල සාරය, බ්ලූබෙරි, බ්ලැක්බෙරි, බෙයාබෙරි වගේ බෙරීස් වල සාරය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරගන්න පුළුවන් සීරම් එකක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් හැටියට තමයි ඇල්ෆා බියුටින් මේ නිෂ්පාදන වලට එක්කහු කරගෙන තියෙන්නේ. හොඳයි. අපි කතා කරේ රූසිලෝන් නිෂ්පාදනවල තියෙන ගුණාත්මකභාවය පිළිබඳව. ඔබට විශ්වාසයෙන් මේ නිෂ්පාදන මිලදී ගන්න තෝරගන්න මේ වෙනුවෙන් හොඳ ඉඩකඩක් ලැබෙනවා. අපි රූසිලෝන් නිෂ්පාදන ගැන කතා කරමින් ඔබේ පෙනුම ලස්සන කරගන්න, සුන්දරත්වය වැඩි කරගන්න කැමැත්තෙන් ඉන්නවා නම් රූසිලෝන් නිෂ්පාදන ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ.